හෙලෝ ගයිස් ගුඩ් මෝනිින් හැමටම අදත් මේ මම උදෙම නැකිටල යන්නේ වැඩට 5 සයිට් එකට තමයි උදෙම යන්නේ දෙම උබ එකක් බුක් කරගෙන උබ එකක් දාගෙන යනවා යාපෝට් එකට වෙනදට නං යන්නේ කොන්ටස් කියන යාලයින් එක අද වර්ජින් කියන යාලයින් එන් තමයි යන්න වෙලා තියෙන්නේ අපිට එම්පලෝය ඔක්කොම එයාටිකට් සේව දෙනවා මේ පර්තල යාපෝට් එක නම් ඒගොල්ලොන්ගේ සයිට් එක දක්වා එන්න එතකොට ඒගොල්ලෝ තමයි ඩිසයිඩ් කරන්නේ මොන යාලයින් එකද කොහොමද එන්නේ කියලා එක. ඒ ඔක්කොම ටිකට්ස් අපිට ෆ්‍රී ලැබෙනවා. මම මේ දවස්වල වැඩ කරන්නේ පරාපුරුද්දෝ කියන රීජනල් ඒරියා එකේ. පර්ත් වලින් නම් කිලෝමීටර් 1500ක් විතර දුරින් තමයි ඒක තියෙන්නේ. වෙනදට ක්වන්ටස් කියන එයාලයින් එකෙන් ඩිරෙක්ට් අපිට පර්ත් වලින් නම් පරාපුරුද්දෝ එයාපෝට් එකට ප්ලේන් තියෙනවා. ඒත් මං හිතන්නේ මේගොල්ලොන්ගේ මොනවා හරි ඩිලේ එකක් වෙලා කොන්ටස් මේ වර්ජින් එයාලයින් එකෙන් තමයි මේගොල්ලෝ අපිට ටිකට් බුක් කරලා තියෙන්නේ. එතකොට වර්ජින් එයාලයින් එකේ ප්ලේන් ඩිරෙක්ට් පර්ත් වලින් නම් පරාපුරුද්දෝ වලට නැහැ. ඒක නිසා මේගොල්ලෝ අපිව මෙතනින් කරගෙන යනවා මුලින්ම බසල්ටන් කියන එයාපෝට් එකට. ඊට පස්සේ බසල්ටන් කියන එයාපෝට් එකෙන් කරගෙන යනවා බුල්ගීඩා කියන එයාපෝට් එකට. බසල්ටන් තියෙන කිලෝමීටර් මම හිතන්නේ 150-200ක් විතර දුරින් පර්ත් වල ඉඳන් ඊට පස්සේ එතන ඉඳන් කිලෝමීටර් 2000ක් විතර දුරින් තමයි බුල්ගීඩා කියන එයාපෝට් එක තියෙන්නේ. එතනින් අපි බැහැලා ඊට පස්සේ බස් එක යන්න තමයි අපිට මේගොල්ලෝ arrange කරලා තියෙන්නේ මේ අද. Including laptops need to be put away, but feel free to keep using handheld devices. දැන් මේ බසල්ටන් කියන එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න හදන්නේ. බලාකුළු අතරින් ඉරත් පායගෙන එන වෙලාවේ තමයි ඉතින් ලෑන්ඩ් කරන්නේ. මගෙත් මේ පළවෙනි වතාව තමයි බසල්ටන් කියන එයාපෝට් එකට ආපු. මේ ළඟ තමයි ලංකාවේ ගොඩක් ජනප්‍රිය රෙස්ටොරන්ට් එකක් තියෙනවා හෙළ යකා කියලා. ඒ ෂොප් එක එහෙමත් මේ කිට්ටුව තමයි තියෙන්නේ. කිලෝමීටර් 8ක් විතර දුරින් මම හිතන්නේ මේ එයාපෝට් එක ගාව ඉඳන්. එතකොට වෙන්නේ දැන් මේ ප්ලේන් එක ගිහිල්ලා එතන ඒ එයාපෝට් එකේ ලෑන්ඩ් කරනවා. එතනනොත් කට්ටිය ඒ අවට ඉන්න කට්ටිය මේ ප්ලේන් එකට නගිනවා. ඊට පස්සේ ඔක්කොම එක ආපහු යනවා බුල්ගීඩා කියන එයාපෝට් එකට. ඒතර බසල්ටන් කියන ටිකක් සවුත් පැත්තට වෙන්න තියෙන්නේ. ඉතින් ඒ හරියේ ඉන්න 5 යන කට්ටියත් එක් කරගෙන තමයි යන්නේ. මේ හරිය මම දැක්ක ගොඩක් හරක් එළදෙන්නු එහෙම ඉන්නවා. ඒගොල්ලෝ ටිකක් මම හිතන්නේ පසු කර්මාන්තේ මේ හරියේ ගොඩක් තියෙනවා. Welcome to Busselton. ඔයගොල්ලෝට ඈතින් පේන ඇති සමහර විට අර May now use your හරක් mobile එහෙම phones with flight mode turned off, and just a reminder: smoking, vaping, or using e-cigarettes not ටිකක් permitted on පොත the පර්ත් කිට්ටුව aircraft. නම් We ask that all ගොඩක් guests remain on සත්තු board අඩුයි. during this short stop. We should be on the ground for approximately 30. දැන් මේ එයාපෝට් එකට ලෑන්ඩ් කරලා තියෙන්නේ. පොඩි ප්ලේන් එහෙමක් තියෙනවා. ලොකු එයාපෝට් එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ෆ්ලයිට් කීපයක් වගේ දවසකට සිද්ධ වෙන එයාපෝට් එකක් වෙන්න ඕන. මේ වගේ පොඩි එයාපෝට් ගොඩාරියක් ඕස්ට්‍රේලියාව වටේ තියෙනවා. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ ගොඩක් ලොකු රටක්. ගොඩබිම් මාර්ගයෙන් ගොඩක් අපි ප්‍රවාහන කටයුතු කරන්න ගියොත් දුර තැන් වලට ගොඩාක් වෙලා යනවා. ඉතින් ඒක නිසා ඩොමෙස්ටික් ෆ්ලයිට් ගොඩක් තියෙනවා. හරි දැන් ආපු කට්ටියත් එක්ක දැන් මේ ඊළඟ එයාපෝට් එකට යනවා. අපිට කෑමත් හම්බුණා බ්‍රෙක්ෆාස්ට් එක. ඊට පස්සේ ඊළඟ එයාපෝට් එකෙන් අපිට පහින්න තමයි තියෙන්නේ. හරි මේ එයාපෝට් එකෙන් බැහැලා අපි යනවා. මෙතන ඉඳන් අපිට බස් එකක තමයි යන්න තියෙන්නේ. මේ බුල්ගීඩා හරිය මේ හරියට තියෙනවා. ඉතින් 5 මයිනින් සයිට්ස් තියෙනවා. ඉතින් ඒ හරියේ කිට්ටුව මයිනින් කැම්ප් වලට යන කට්ටිය ගොඩක් ලෑන්ඩ් කරනවා. මෙතන ඉඳන් බස් වලින් එක එක කැම්ප් වලට කට්ටියව එක් කරගෙන යනවා. එතකොට අපි දැන් මෙතන ලෑන්ඩ් කරපු හරිය අපි යන්න ඕන තැනට කිලෝමීටර් මම හිතන්නේ 200ක් විතර දුර. ඒක නිසා අපිට මුලින්ම මේගොල්ලෝ උපදෙස් දීලා තිබ්බා බස් එකෙන් එන්න වරුන්දු කියන මයිනින් කැම්ප් එකට. ඊට පස්සේ එතන ඉඳන් ඒගොල්ලෝ වාහනයක් එවන්නම් එක් කරගෙන යන්න කියලා. මේ තව ප්ලේන් එකක් ඇවිල්ලා කට්ටිය බැහැලා එන ගමන්
ඒකත් වර්ජින් ෆ්ලයිට් එකක්. මෙහි ඩොමස්ටික් ෆ්ලයිට් කරන ප්‍රධාන එයාලයින් දෙකයි වර්ජින් ඇන් ක්වන්ටස්. ඒ දෙකෙන් තමයි ගොඩක් ඩොමස්ටික් ෆ්ලයිට් කරන්නේ. දැන් අපි මේ නැගපු බස් එක දැන් යනවා මරුන්දු කියන මයිනින් කැම්ප් එකට. ඒ යන අතරමඟ තියෙන දේවල් මම පෙන්නන්නම්. අපි යන්නේ ටොම් ප්‍රයිස් කියන හරහා පිල්බරා කියන ඒරියා එක තමයි මේ හරිය. එතකොට යද්දි මං හිතන්නේ අපිට මයිනින් සයිට් එකක් ගාවිනුත් යනවා. එතන පුළුවන් වුණොත් මම පෙන්නන්නම්. මේ තමයි ඉතින් මේ හරිය අවට. ගොඩක් පාරවල් එහෙම ගොඩක් තියුණු කරලා තියෙනවා. මෙහෙමවත් පාරවල් නැති තැනුත් තියෙනවා. පස් පාරවලුත් තියෙනවා. ඒ ගොඩක් දුරට කාපට් කරලා ප්‍රධාන පාරවල් හදලා තියෙනවා. ගොඩක් ලොකු උස ගස් නැහැ. මොකද ගොඩක් අවුරුද්දේ ලොකු කාලයක් මෙහෙට තියෙන්නේ උෂ්ණ අධික කාලයක්. දැන් අද දවසෙත් තියෙනවා සෙල්සියස් අංශක 40ට කිට්ටු වෙන උෂ්ණත්වය. මොකද ගස් කොළන් අඩුයි. ඉතින් මේ පස්වල තියෙන්නේ වගා කරන්න ගස් වැවෙන ඒ සරුපසක් නෙවෙයි. ඒවෙන් තියෙන ලෝහ මේ එක එක මූලද්‍රව්‍ය ඒ දේවල් තියෙන පස් තමයි මේ අවට ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඒවා තමයි ඉතින් මයිනින් කියලා කරන්නේ. මේ රේල් පාරකුත් තියෙනවා. මේ රේල් පාරෙන් ගොඩාක් දිග ට්‍රේන් තියෙනවා. කිලෝමීටර් මම හිතන්නේ 5-6 දිග ට්‍රේන් වලින් ඉතින් ඒ පස් අරගෙන ඒවා වෙන ප්‍රොඩක්ෂන් කරන ඒ ප්ලාන්ට් එකකට අරගෙන යනවා. ඒතකොට ඒ ට්‍රේන් එකෙන් තමයි අරගෙන යන්නේ. ඒ ට්‍රේන් එකෙන් අරගෙන ගිහිල්ලා එතන ඒ පස් නිස්සාරණය කරලා ඒ අදාළ ද්‍රව්‍ය ගන්නවා. ගොඩක් ඉතින් මෙහි තියෙනවා යකඩ තියෙනවා, රත්තරන් තියෙනවා, කොපර්, ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවා ඉතින්. දැන් මෙතන මේ අපි රේල්වේ පාර ක්‍රොස් කරනවා. මෙහි වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල මයිනින් කරන ප්‍රධාන කම්පැනි දෙකක් තියෙනවා. එකක් රියෝ ටින්ටෝ, අනිත් එක BHP. එතකොට රියෝ ටින්ටෝ තමයි එතනනොත් ලොකු ආදායමක් ගන්න කම්පැනි එක. මම හිතන්නේ 16000ක් විතර වගේ කට්ටිය සේවකයෝ වැඩ කරනවා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල මේ මයිනින් සයිට් වල. එතකොට ගොඩක් අය 100%ම වගේ ෆ්ලයි ඉන් ෆ්ලයි අවුට් කරන 5 යන අය තමයි. එතකොට ගොඩක් වෙලාවට සති දෙකක් වැඩ, සති දෙකක් ඕෆ්, නැත්තම් සති දෙකක් වැඩ, එක සතියක් ඕෆ්. මේ විදිහට තමයි වැඩ කරන්නේ. මේ දැනට කරගෙන යන මයිනින් සයිට් එකක් ගාවෙන් තමයි මම යන්නේ. ලංකාවෙත් තියෙන්නේ අර ගල්වලවල් වගේ තියෙන යන්නේ වගේ තමයි. පිළිවෙලට ලේයර් බයි ලේයර් කපලා මේකේ අර පස් ටික අරගෙන ඒ පස් එක්ස්ට්‍රැක්ෂන් කරලා ගන්න දේවල් තමයි කරන්නේ. මේක මම හිතන්නේ අයන් නෝ එකක්. එතකොට මේ සයිට් වලදී ගොඩක් සේවකයෝ ඕන වෙනවා. ගොඩක් මැෂිනරි ඕන වෙනවා. ඉතින් ඒ දේවල් මේ අවට මිනිස්සු ජනාවාසයක් නැති නිසා මේ අවටින් සපුර ගන්න බෑ. ඒක නිසා තමයි පර්ත් වලින් කට්ටිය එක්කරගෙන එන්නේ. ඉතින් ඒවට අදාළ ටිකට්ස්, කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එක, ඊට පස්සේ කෑම බීම, ඊට පස්සේ නවාතැන් ඒ සේරම ඉතින් කම්පැනි එකෙන් සපයනවා. ඉතින් ලොකු වියදමක් දරනවා මේ ෆැසිලිටිස් වලට එක සේවකයෙකුට. ඉතින් කම්පැනි ඉතින් එහෙම වියදම් දැල්ලා මේ දේවල් කරනවා කියන්නේ කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද කියලා ඉතින් ඔයගොල්ලන්ටත් හිතනවා ඇති. ඩොලර් බිලියන ගණන් වලින් ඉන්කම් එක මේ කම්පැනි වලට හම්බ වෙනවා. ඉතින් ඒ වගේම ලොකු ටැක්ස් එකකුත් ගවර්න්මන්ට් එකට මේ කම්පැනි වලින් ගෙවනවා. ඉතින් එතකොට මේ හරිය ජලය එහෙම ගොඩක් අඩුයි. ඒත් මම මේ එක තැනක දැක්කා, මට හරියටම වීඩියෝ කරගන්න බැරුණා. මේගොල්ලෝ ජලය රැස් කරපු එක වැවක් වගේ එකක් මේ තියෙන්නේ එක. මම මේ මුලින්ම දැක්කමයි මේ වගේ වැවක් මේ අවට. මේ හරියට කියන්නේ ටොම් ප්‍රයිස් කියලා කිලෝමීටර් 2ක් වගේ දුරින් තියෙන්නේ. එතකොට මේ රීජනල් ඒරියා එකේ මේ කැලේ මැද තියෙන තව එක ටවුන් එකකට තමයි ඒතකොට අපි මේ ලං වෙන්නේ. මේ ටොම් ප්‍රයිස් කියන ඒ හරියට එක ෂෙඩ් එකක් වගේ තියෙනවා. ඒකට ඒක සුපර් මාකට් එකක් වගේ තියෙනවා. ඉතින් ඒ වයින් මේ හරියට එන කට්ටියට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් මම දැන් අපි යන පරාපෘත වලත් එහෙම එක ෂෙඩ් එකක් තියෙනවා, එක සුපර් මාකට් එකක් තියෙනවා. මේ
අපි පහු කරන්නේ ටොම් ප්‍රයිස් කියන ටවුන් එක. මේ තියෙන ස්ට්‍රීට් එක ගොඩක් දුෂ්කරයි. ඉතින් මේ හරියට අවට තියෙන ඔක්කොම ඉතින් කාන්තාර වගේ ප්‍රදේශ. ඉතින් මිනිස්සු ජීවත් වෙන්නේ වර්ෂාව අඩුයි. ඉතින් මේ හරිය අවශ්‍ය සේවයක් කරගන්න ඉතින් මේ විදියට කට්ටිය ෆ්ලයි ඉන් ෆ්ලයි අවුට් විදියට කට්ටියව ගෙන්න ගන්නවා. මෙතන ප්‍රදර්ශනයට වගේ තියලා තියෙනවා එක ට්‍රක් එකක්. මම හිතන්නේ මයිනින් සයිට් වල වැඩ කරන ට්‍රක් එකක්. ඒ වගේ ට්‍රක් තමයි ලොකු ට්‍රක් වැඩ කරන්නේ. මෙතනත් මොනවා හරි රේසින් ට්‍රැක් එකක් වගේ එකක් මම හිතන්නේ. මම හරියටම දන්නේ නැහැ. ඒ වගේ දෙයක් පේන තියෙනවා. ගොඩ කාලෙකින් වෙස් ඇවිල්ලා නැහැ. මෙන්න මෙතන මේ අපි දැන් ට්‍රේන් ලයින් එක රේල්වේ ලයින් එක පහු කරන්න යද්දිම මෙතන ට්‍රේන් එකක් යනවා. මම කලිනුත් කිව්වනේ මෙන්න මේ වගේ ට්‍රේන් වල තමයි මේ මයිනින් කරන සොයිල් මයිනින් කරන පස් ටික අරගෙන යන්නේ. එතකොට අරගෙන යනවා ගොඩක් දුරට වරාය කිට්ටුව තමයි ඒගොල්ලෝගේ ප්ලාන්ට් එකම තියෙන්නේ. එතනම නිස්සාරණය කළා ඒ දේවල් මූලද්‍රව්‍ය හදලා කෙලින්ම වරායෙන් එක්ස්පෝර්ට් කරනවා. සමහර විට ඒ පස්ම සමයට ඉම්පෝර්ට් කරන අවස්ථාත් ඇති. ඒක මම හරියටම දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ට්‍රේන් වල තමයි ඒ මයිනින් කරන දේවල් අරන් යන්නේ. මේ ට්‍රේන් එක මේ දේවල් මේ රේල්වේ ට්‍රක් එක ඔක්කොම ගවර්න්මන්ට් එකට නෙමෙයි අයිති. මේ මයිනින් කරන කම්පැනි වලට තමයි අයිති. ඒගොල්ලොන්ගේ වියදමින් තමයි හදලා තියෙන්නේ. දැන් මේ එයාපෝට් එකෙමත් මේ හරිය තියෙන ගොඩක් ඒවා එහෙමයි. ගොඩක් මයිනින් කරන කම්පැනි වල වියදමින් ඒගොල්ලොන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් තමයි හදලා තියෙන්නේ. එතකොට ගවර්න්මන්ට් එකෙන් එහෙම වියදම් කරලා නැහැ ගොඩක් වෙලාවට. ඉතින් එච්චර දේවල් වියදම් කරලා මේ දේවල් හදන්නේ ඊටත් වඩා ලොකු ලාභයක්, ලොකු ප්‍රොෆිට් එකක්, ලොකු ආදායමක් මේ දේවල් වලින් ගන්න පුළුවන් නිසා. මේ පේනවනේ ඉතින් මේ ට්‍රේන් එකේ දිග තාමත් ගිහිල්ලා ඉවර නැහැ මම හිතන්නේ. සමහර වෙලාවට තියෙනවා කිලෝමීටර් 7-8 දිග ට්‍රේන් තියෙනවා. හරි මේ අපි ඉතින් අර මරුන්දු කියන මයිනින් කැම්ප් එකට තමයි දැන් මේ අපි ආවේ. මේක නෙමෙයි අපි ඉන්නේ. මෙතනින් අපිට අපේ සයිට් එකකින් කියලා තිබ්බ වාහනයක් එවන්නම් කියලා අපි බස් එකේ තමයි මෙතනට නිකන් ආවේ. එතකොට මේ වගේ මයිනින් කැම්ප් වලට මේ අවට තියෙන මයිනින් කැම්ප් වලට අපි ලෑන්ඩ් කරපු එයාපෝට් එකේ ඉඳන් බස් තියෙනවා. මේ තියෙන්නේ වගේ බස් මේ වගේ බස් වල මේ වගේ බස් එකක්ම තමයි අපිත් ආවේ. එතකොට මෙතන ඉඳන් තව කිලෝමීටර් 100ක් විතර තියෙනවා අපේ කැම්ප් එකට. මේ තියෙන්නේ මෙතන කැම්ප් එකේ මැප් එක. මේ කැම්ප් වල ඉතින් ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, ලොන්ඩ්‍රි පහසුකම්, ජිම් එක, කැම්ප් බීම, මේ තියෙන රූම් ගොඩක් තියෙනවා මෙතන. අයිස් රූම්, ෆස්ට් ඒඩ්, බාබිකියු කරන්න තැන්. ඔක්කොම පහසුකම් ඉතින් මේ මයිනින් කැම්ප් වල තියෙනවා. මේ ඔක්කොම එම්ප්ලොයර් විසින් නොමිලේ ලබා දෙන පහසුකම්. කිසි දෙයකට අමතර මුදල් ගන්න නැහැ. දැන් අපිට මේ වෑන් එක ආවා මෙතන කැම්ප් එකේ ඉඳන් පරාපුතු කැම්ප් එකට යන්න. දැන් මේ අපි කට්ටිය දැන් ඒ වෑන් එකේ යනවා අපේ කැම්ප් එකට. හරි දැන් මේ අන්තිමේ සුපුරුදු ස්ථානට අපි ආවා. ඉතින් මේක තමයි ඉතින් අද ජර්නි එක. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට ආයි හමු වෙමු.